සසරේ කෙලවර පෙනෙන කල් මගේ පතිනිය වේවා සදාකල් අංගනා දිව්‍යාංගනා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඉතින් අද vlog එකක් day vlog එකක් තමයි අරන් එන්නේ. thumbnail එකේ මොගොල්ලෝ දන්නවද vlog එක මොකක්ද කියලා. ඉතින් මම අද හිතුවා kitchen එක deep clean කරන්න ඕනේ කියලා. ඒක නිසා අද මම නිවාඩු දවස. ඉතින් උදේම නැගිටලා තේ එකකුත් බීලා තමයි වැඩේ පටන් ගන්නෙ. අද මුකුත් ඉව්වෙත් නැහැ. මොකද kitchen එක මට උයනවට වඩා අස් කරගන්න එක ටිකක් ලොකු වැඩක් නිසා අද ඉව්වේ නැහැ. පොඩි දෙයක් විතරයි හැදුවේ. ඉතින් මුලින්ම තේ එක බීලා ඉවර වෙලා වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. එන්න එහෙනම් මාත් එක්ක. මේ තියෙන්නේ කිචන් එක අස් කරන්න කලින් තියෙන විදිහ. මාගේ වැඩත් එක්ක මට කිචන් එක ඇත්තටම අස් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. ජජ් කරන්න එපා. කරන්න සෑහෙන තියෙනවා. මේ යෙලවලු ගෙනල්ලා ඉව හැමමයි. මේ ඊයේ දවසට හෙරට හැඩි වුණා. ඉතින් ඕක තමයි දැන් තියෙන විදිහ. සාමාන්‍යයෙන් මං කලින් නම් මාසෙකට සැරයක් ඩීප් ක්ලීන් කරා කිචන් එක. ඊට පස්සේ පොඩි මට වැඩත් එක්ක මේක කරගන්න බැරි වුණා. අර ඒක නිසා අර ගොඩ දෙනෙක් ගෙදර ඉන්නකොට කොහොමද ඉතින් හැඩි වෙනවනේ. ඉතින් එක්කෙනෙක් අස් කරනකොට හැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒකට අපි මාසෙකට සැරයක්වත් මේ විදිහට ඩීප් ක්ලීන් එකක් කරන්න ඕනේ. ඉතින් මං හිතුවා මං නිවාඩු දවසේ ගෙදර ඉන්න නිසා අද ඒකට හොඳම දවස කියලා. එහෙනම් යන් ඔයාලත් එන්න මාත් එක්ක කිචන් එක ක්ලීන් කරමු. මං සාමාන්‍යයෙන් කැමති නෑ කිචන් එකේ මැස්සෝ ඉන්නවට, කූඹි ඉන්නවට, ඒ වගේ අර චුටි සත්තු ඉන්නවට, ගඳ ගහනවට, මස් මාළු ෆ්‍රිජ් එකේ අර නිකන් සුද්ධ කරන්න නැතුව දාලා තියෙනවට අන්න ඒ වගේ දේවල් වලට ඇත්තටම මම කැමති නෑ. මට ටිකක් ඒක හරිම අප්පිරිය දෙයක්. ඉතින් ඒක නිසා මම බලන්නේ මම පුළුවන් තරම් මං try කරන්නේ මමම කොහොම හරි ඒ ටික කරන්න. තව කෙනෙක්ට කියනවට වඩා මගේ අතින්ම කරන්න තමයි මම පුළුවන් තරම් try කරන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ස්පෙෂලි මගේ හස්බන්ඩ්. මොකද එයා නිවාඩු දවසට මට සෑහෙන උදව්වක් කරලා දෙනවා. එයා ගෙදර ඉන්න වෙලාවට එයා අස් කරනවා. ගොඩක් වෙලාවට සමහරක් දවස්වලට එයා කිචන් එකත් අස් කරලා දෙන වෙලාවල් තියෙනවා. ඉතින් මම නිවාඩු දවසට එයා වැඩ වෙලාවට මම කරනවා. මම වැඩ දවසට එයා නිවාඩු වුණාම එයා මේ වැඩ කරනවා. ඉතින් ඒ අතින් මට මාර සපෝට් එකක් එයා දෙනවා. ඒත් එක්කම මම ඔයගලන්ට චූටි ටිප් එකක් දෙන්නම්. මේ ටයිල් එක මේ උඩ තියෙන සෙට් එක මදිනකොට ඕගොල්ලෝ පුළුවන් නම් රින්සෝ වෙනුවට සර්ෆ් එක්සෙල් ටිකක් දාගන්න. වතුර එකකට සර්ෆ් එක්සෙල්ුයි ඒකට දෙහි චුට්ටකුයි දාගන්න. මේ හොඳට කුණු යනවා. අනික අර විස බීජ වගේ තියෙන ඒවත් දෙහි වලින් හොඳට අයින් වෙනවා. මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ උදේ 9 මාට විතර. ඉවර වෙනකොට දවල් 2 විතර වුණා. මොකද අර හිමීට ටික අස් කරනකොට ඉතින් වෙලාව යනවා සෑහෙන. සාමාන්‍යයෙන් මට කෑල්ලක් අස් කරන්න දවසක් විතර යනවා. එහෙම වෙන්න හේතුව අර මට චූටි කුණු කෑල්ලක් තිබ්බත් ඒක අර සැරින් සැරේට මම පිහනවා. ඉතින් අර මං අස් කරන්නේ කලාතුරකින් වුණාට මට කුණු දැක්කම හරි ඉතින් අමාරුයි. අනෙක් දේ තමයි අපේ ගෙදර බල්ලෙක් ඉන්නවනේ. ඉතින් එයාගේ කෑම එක අපි ගොඩක් වෙලාවට එළියේ ලිපේ තමයි හදන්නේ. මොකද ඇතුලේ හදන්නේ නැහැ මැස්සෝ එන නිසා.
ඉතින් මේ මැස්සොන්ගේ කරදරෙත් සෑහෙන තියෙනවා. මොකද අපි සමහරක් මාසවල තියෙනවා මාළු ගේනවා. ගෙනල්ලා එක දවසේ සුද්ධ කරලා ඔක්කොම පිරිසිදුවට අර භාජන වලට දාලා තමයි ෆ්‍රිජ් එකට දාන්නේ. අර එහෙම සුද්ධ කරන දවසට මැස්සෝ ගොඩක් ගෙට එනවා. ඉතින් ඒකටත් අපි පුළුවන් විදිහට අර මැස්සොන්ට තියෙන බෙහෙත් තිබ්බා. මම දන්නවා ඒව හොඳ නැහැ කරන්න. ඒ වුණාට ඉතින් අපි පිරිසිදුවට ඉන්න ඕනේනේ. ඔක්කොටම කලින් කිචන් එක පිරිසිදුවට තියාගන්න ඕනේනේ. ඉතින් ඒ ඔක්කොම කරලා බැලුවා. ඒත් සමහරක් වෙලාවට මැස්සෝ ඉන්නවා. ඔයාලා මොන හරි මැස්සෝ නැති කරන්න දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මම අපි අර ගෙනාව කුරුඳු ස්ප්‍රේ එකකුත් මැස්සොන්ට දාන්න කියලා ඒක හරි ගියෙත් නෑ ළමයි. දැන් ගොඩක් දුරට අර මදින වැඩ ටික ඔක්කොම ඉවරයි. රින්සෝ දාලා වතුර දාලානේ මේවා උඩ මැද්දේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මම වතුර මොන හරි උඩ ගෑවුනොත් රෙදි කෑල්ලකින් වතුර ටික ඔක්කොම පිහදනවා. ටයිල් උඩ ටික ක්ලීන් කරලා ඉවරයි. දැන් මේ පල්ලෙහා තියෙන ටික තමයි පැන්ට්‍රි කබඩ් ටික තමයි සුද්ධ කරගන්න තියෙන්නේ. ඒ ටිකත් අස් කරා මම මේකේ ක්ලීන් කරන ඔක්කොම වීඩියෝ එක දාලා නැහැ ළමයි. හරිද? මොකද ඕගලන්ටත් එතකොට බෝරින් වෙනවනේ. බලන කට්ටිය බලනවා ක්ලීනින් වීඩියෝස්. ඉතින් ඒ වුණාට මම දැම්මා බලන්න පුළුවන් ටිකක් විතරක්. කොහොම හරි අස්කල් ඉවරයි. හරිම අමාරුවේ ගස් කරගත්තා. ඉතින් දැන් ආයි බඩු ටික පිළිවෙලටම ඒ විදිහටම තියන්න තමයි දැන් හදන්නේ. ලස්සන්ට පොඩි සැරසිල්ලක් දාන්න තමයි හිතුවේ. මංගාව බඩු ලොකුවට නැහැ. මොකද මම කිචන් අයිටම්ස් එහෙම එකතු කරන කෙනෙක් නෙමෙයි. කොහෙවත් ගියත් එහෙම දකින්න එක ගන්නෙත් නැහැ මම. ඒ නටර ආස හිතුනොත් කොහෙදි හරි දැක්කොත් හරි කාගේ හරි ගෙදරක එක තියනවා දැක්කොත් මං ඉතින් එයාගෙන් අහලා හරි ගන්නවා. මට ආස හිතුනේ. මේ තියෙන ළමයි මම කලින් බ්ලොග් එකක දාලා ඇති කැන්ඩල්ස් වගේක් මම පේජ් එකකින් ගෙන්න ගත්තා. ඒව මට කඩන්න ඇතරම් වෙලාවක් හම්බුන්නේ නැහැ. මොකද මම කාමරේට එකක්ද කොහෙද කඩලා පත්තු කරා. ඊට පස්සේ හයක්ද කොහෙද මට එවලා තිබ්බනේ. ඉතින් මං දැන් තමයි ඉතුරු ටික කඩන්නේ. මෙන්න මේ රෙඩ් රෝස් කියන එක නම් මෝර සුවඳයි. මගේ අර කලින් කැන්ඩල් එක දාපු භාජනයේටම තමයි මම මේකත් දැම්මේ. ඒක මෝර සුවඳයි. ඒ කියන්නේ අපි උයන වෙලාවට ඔය මේ පිලි දේවල් ඔය මාළු අනම්මනම් සැමන් එහෙම කඩන වෙලාවට ඕකක් පත්තු කරලා ඉවර වෙලා ඕගොල්ලොත් මේ කිචන් එක ඒ වෙලෙට වැඩේ කරන්නකො. මාරම සුවඳයි. දැන් ඔක්කොම අස්කල් ඉවරයි. මේ තමයි ෆයිනල් ලුක් එක. ඉතින් මේ vlog එක බලන් හිටියට ඔයාලා හැමෝටම thank you. මම එහෙනම් ආයෙමත් අලුත් vlog එකක් අරන් next week එකේ එන්නම්. හැමෝටම බලන් හිටියට thank you. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye bye.